ලොකු ලොකු ශක්ති වර්ග කිව්වට අඳුනලා දුන්නට මිනිස්යාගේ කමුතුව තරම් තියෙන ශක්තිය මම නම් හිතන්නේ නැහැ ලෝකෙ කොහෙවත් තියෙනවා කියලා. මම හිතන්නේ මේ ලෝකෙ පුරා විසිරී තිබෙන රටවල් අතර ලංකාව කියන විශේෂ රටක්. ඒ අතරත් ලංකාවත් පළාත් 9කට බෙදිලා ගම්මාන 38000ක්ම තියෙනවා. ග්‍රාම සේවකයන් 13000කට. ඒ වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා 14000කට පමණ ආසන්න වශයෙන්. ඒ මොනවා වුණත් මම හිතන්නේ දඹදිරුප්ප නාවපිටිපල් ප්‍රදේශයේ මේ කළුගලින්න කියන්නේ නිකන් අමුතුම ඒ කියන්නේ අමුතුම වයිබ් එකක්. මිනිස්සුන්ගේ සිතුවිලි හරිම පරාර්ථකාමී. මොනවාද දෙයක් කරනවා කියන්නේ ඒක වර්ෂෙන් වර්ෂයට යුගයෙන් යුගයට අලුත් දේවල් තමයි කරන්න බලන්නේ. ඒ අලුත් දේවල් කරනකොට එකමුතුකම කියන්නේ අනිත් එක. දෙදී ඊර්ෂ්‍යාවන් වෛරයන් රෝධ සිතුවිලි අටු අරමුණු සියල්ල අනිවාර්යයෙන්ම අමතක කරලා හැමෝම එකම අරමුණක් වෙනුවෙන් සමාජ මෙහෙවරක් වෙනුවෙන් එකතු වෙනවා කියන්නේ ඒක තමයි හරිම අනගිබවණීය අවස්ථාව. මම ඔබට පේනවා ඉතින් පසුබිම රෑ 10 බලක් නැහැ. උදේ පටන් ගත්තා නම් අරමුණ දක්වාම තමයි ගමන් කරන්නේ. අත්‍තරම කියනවා නම් ත්‍රිවිධ හමුදාවේ තියෙන ආකල්ප තමයි තියෙන්නේ. හමුදාවේ සිතුවිලි මොකද අවසානයක් තමන්ගේ මරණයට සටන් කරන විරෝධාර රණවිරුවන් හා සමානයි. ඉලක්කයට අනිවාර්යෙන් යනවා. මේක ඇත්තටම සිතුවිලි බවට පත් වෙන්නේ ඉතාමත්ම දුප්පත් සරල ජන සමාජයක රට ජාතික ආගමට සේවයක් කරලා ගමට මෙහෙවරක් කරන්න හිතපු ජනකට හිතන්නේ අපේ ඇත්තන් කළුවල් ඉන්න පොඩි ගම්මානේ ඉන්නේ. ඒකට පේනවා ඇති සියලු මාංශයන් තුලින් දක්ෂතා ඉදිරිපත් කිරීමට වේදිකා කරන මොහොතක් තමයි මේ උදා වෙන 2026 අලුත් අවුරුද්ද. ඒක අපි සුවිශේෂී අවුරුද්දක් බවට පරිවර්තනය කරගන්නවා. සියලු සමිති සමාගම්, සියලු ජන කොටස්, සියලු ජන පරාශයන්, කුඩා දරුවන්, වැඩිහිටියන්, බාලමාලු කියන ජ්‍යෙෂ්ඨයන්, තරුණයන්, අවකාලීනීන් සියල්ල එකමුතු කරලා තමයි මේ සියල්ල සාර්ථක කරගන්නේ. හැම අංශයකටම තියෙනවා නැවුම් අත්දැකීම්. ඔවුන්ගේ අත්දැකීම් සමාජගත කරන අවස්ථාවක් තමයි මේ එකමුතුකමේ විශේෂ කියන සුවිශේෂ ශක්තිය. ඒක මම කියන්නේ ලෝකෙ ශක්තියින් වර්ග තියෙනවා. ඒවා නිපදවන්න යම් උපාය මාර්ග හෝ ආයාසයන් දැරිය යුතුයි. නමුත් මනුෂ්‍ය ප්‍රජාව එකතු කරන්න තියෙන සිතුවිලි විතරයි. ඒ සිතුවිලි හරිම අනගිබවණීයයි. බුදුරජාණන් වහන්සේ පරාර්ථකාමීත්වය පිළිබඳව ලෝකයේ ධර්ම දේශනා කළා තියෙනවා. අනිකාට ගරු කරන ආකාරය අනිකාට තමන්ගේ හිතවිල සලකන ආකාරය පිළිබඳව උන්වහන්සේ දේශනා කළා තියෙන ධර්මය අපි සරල කොටස් උකහාගෙන එකමුතුව අපේ ගමට ප්‍රදේශයට රටට ඒ වගේම මේ සිදුවුණු දිට්ඨාත් සුලිගුණාටෙන් ඇත්තම කියනවා නම් දෙකටපත් වූ ජනතාවට අපේම ජනතාවට අපි ආශිර්වාද කිරීම වෙනුවෙන් සමහර ජන කොටස් හිටියා මේ රටට විශේෂ විශාල මෙහෙවරක් කරපු අහිංසක මිනිස්සු. ඔවුන් ආර්ථිකයට ශක්තියක් වුණා. ඒ වගේම කෘෂිකර්මාන්තයට ශක්තියක් වුණා. සමාජයට ශක්තියක් වුණා. ඔවුන් පස්වලට වෙහිලා ගියේ හිතා ගන්නවත් බැරි මොහොතක. මේ මිනිස්සුන්ට ඇත්තටම කියනවා නම් අවසන් කටයුත්තක් සිදු වුණේ නැහැ. ප්‍රාංශිකුල අවස්ථාවක් සිදු වුණේ නැහැ. ඒ සියලු දෙනා මෙනෙහි කරමින් සියලු සමාජයන් දුකටපත් වූ ජනතාව, අපහසුතාවයටපත් වූ ජනතාව, වේදනාවට භීතියටපත් වූ ජනතාවට ආශිර්වාද කළා. ඉතාමත්ම ගෞරවයෙන් යුතු මහා සංඝරත්නයේ වැඩමා කරමින් වැඩ කරමින් අපගේ මේ ස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍යාන ධර්ම දේශන, ඒ වගේම දෙවියන් උත්සාහ කරන්නව පින්කම්, සමාජයේ පුතේලා කරන පෙරහැරව, සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිසිදු කළා. උන්වහන්සේගේ පසුබිම විචිත්‍රවත් කරන වැඩසටහන්, කිරීත වීමේ මංගල්‍යයන්, ඒ වගේම සියල්ල තමයි නැවත අපගේ රාජකාරී සඳහා අනුයුක්ත වීමට සිදු වී තිබෙන නිසා මේ කෙටි දේශනෙන් අපි සමුගන්නවා. නැවුම් අත්දැකීම් රසක් සමග ඉදිරියට අපි රැඳී සිටිනවා. කළුගල්ලේ ඉන්න අපි හැමදාම අපි කරේ සමාජයට අලුත් වැඩක්. ඒක කරේ ගමුතු බවින්, ඒ ගමුතු බව සංකේත තමයි පසුබිමින් දිස්වන්නේ. තව විශාල ජන කොටසක් අපේ සහයෝගය දක්වමින් ඉන්නවා. ඉතින් පිටපස්ස ඒ සියලු දෙනාට අභිමානයෙන් යුතුව අපි ගෞරව කරමින් කළුගල් හින්න තවත් වැඩක්, විශේෂයෙන්ම කළුගල් හින්න අපේ වැඩක් වුණාට මේ කළුගල් හින්න තවත් වැඩක්. එම නිසා මේ සියල්ල සාර්ථක වෙයි කියන අපි සුභව ධර්මයෙන් ආශිර්වාද ඉල්ලා සිටිමින් නැවත වරක් සමුගන්නවා කළුගල් හින්න සම්බද්දේ වේදී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිසිත.